අදත් අපි කතා කරනවා සාමාන්‍ය පෙළ විභාගයට අනිවාර්යයෙන්ම එන්න පුළුවන් රචනාවක් ගැන. අද රචනා මාතෘකාව වන්නේ protecting the environment. Protecting the environment. The environment පරිසරය protecting ආරක්ෂා කිරීම. අද පළමු වාක්‍ය පරිසරය සියලුම ජීවීන් සඳහා ඉතා වැදගත්. පරිසරය සියලුම ජීවීන් සඳහා ඉතා වැදගත්. පරිසරයට අපි කියන්නේ the environment. ඉතා වැදගත්. The environment is very important. The environment is very important. ජීවීන්ට අපි කියනවා living beings කියලා. එතකොට සියලුම ජීවීන් කියන්නේ අපි all living beings. මෙතන නිපාත පදයක් තියෙනවා සියලුම ජීවීන් සඳහා. සියලුම ජීවීන් සඳහා කියනකොට අපි කියන්නේ for all living beings. දැන් අපිට වාක්‍ය කියන්න පුළුවන් the environment is very important for all living beings. දෙවන වාක්‍ය එය අපට පිරිසිදු වාතය, ජලය, ආහාර සහ බොහෝ ස්වභාවික සම්පත් සපයයි. එය සපයයි. කර්තෘ සමග ක්‍රියාපදය දෙවැනියට යොදන්න හොඳට මතක තබා ගන්න සරල වාක්‍යයක් ගොඩනැගීමේදී පමණයි. එය සපයනවා. It provides. It provides. කර්තෘ පදයේ එක වචන නිසා ක්‍රියාපදයට අපි ඒක වචන කරන්න ඕන. එහෙනම් provide කියන එකට s දාන්න ඕනේ. It provides. එය අපට සපයනවා. It provides us. It provides us. එය අපට සපයනවා. දැන් සපයන දේවල් අපිට කියන්න පුළුවන්. මොනවද? පිරිසිදු වාතය. Clean air. එයා කියන එකට විශේෂණ පදයක් එකතු කරලා තියෙන්නේ clean air. අපි දන්නවා සිංහල භාෂාවේ වගේ නෙමෙයි ඉංග්‍රීසි භාෂාවේ විශේෂණ පදයක් එකතු කරන්නේ පදයට මුලින්. clean air කමාවක් දානවා. ඊට පස්සේ clean water පිරිසිදු ජලය. ඊළඟට clean food පිරිසිදු ආහාර. and අන්තිම එකට කලින් අපි and දානවා බොහෝ ස්වභාවික සම්පත්. බොහෝ many ස්වභාවික natural nature කියන පදයෙන් හදාගන්න natural සම්පත් වලට අපි කියනවා resources. එහෙනම් it provides is us clean air, water, food and many natural resources. අද වන විට පරිසරය විවිධ ආකාරවලින් දූෂණයට ලක් වෙමින් පවතී. හොඳට බලන්න. ලක් වෙමින් පවතී. එහෙනම් මේක present continuous වලින් අපි ලියන්න ඕනේ. අද වන විට today කියලා අපිට ගන්න පුළුවන්. තවත් වෙන වචන තියෙනවා. මෙතෙන්දි මම ගන්නවා today. The environment is being polluted. Passive voice වාක්‍ය. The environment is being polluted in many ways. විවිධ ආකාරවලින්. In many ways. විවිධ ආකාරවලින්. අද වෙන විට පරිසරයේ විවිධ ආකාරයෙන් දූෂණයට ලක් වෙමින් පවතිනවා. වායු දූෂණය, ජල දූෂණය සහ භූමි දූෂණය ප්‍රධාන පාරිසරික ගැටලු. එතකොට කොහොමද අපි මේක කියන්නේ? මේ කාරණා ටික කියනවා. මොනවද? වායු දූෂණය, air pollution, ජල දූෂණය, water pollution and land pollution, භූමි දූෂණය. එතකොට මෙතන දැන් කර්තෘ පද ගොඩක් තියෙනවා. ඒ නිසා අපිට be verb එක විදිහට ගන්න වෙන්නේ are. ප්‍රධාන පාරිසරික ගැටලු. Major environmental problems.
Air pollution, water pollution and land pollution are major environmental problems. විවිධ අරමුණු සඳහා මිනිස්සුන් ගස් කපා වනාන්තර විනාශ කරනවා. මිනිස්සු people කපලා දානවා. cut down මොනවද? trees. ඒ ප්‍රධාන කොටස් ටික අපි ගන්නවා. people cut down trees. කපලා දානවා වගේම විනාශ කරනවා. and destroy people කියන එක බහුවචනයක් නිසා destroy කියලායි අපි ගන්නෙ. මොනවද ඒගොල්ලෝ විනාශ කරන්නේ? වනාන්තර, forests. විවිධ අරමුණු වලට අපි කියන්නේ different purposes සඳහා කියන නිපාත පදය මෙතන අරගෙන තියෙනවා. for different purposes. People cut down trees and destroy forests for different purposes. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ සත්තුන්ට තම ස්වභාවික වාසස්ථාන අහිමි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස as a result එහි ප්‍රතිඵලයක් විදිහට බොහෝ සත්තුන්ට තම ස්වභාවික වාසස්ථාන අහිමි වේ. many animals බොහෝ සත්තු. many animals lose බොහෝ සත්තුන්ට අහිමි වෙනවා their natural habitats. එයාලගේ ස්වභාවික වාසස්ථාන. their natural habitats. ස්වභාව ධර්මය ආරක්ෂා කිරීම සඳහා අපි වැඩි ගස් ප්‍රමාණයක් වගා කළ යුතුයි. අපි යුතුයි. we should. අපි මොකක්ද යුතු? වගා කරන්න ඕන, පැල කරන්න ඕන, හිටවන්න ඕනේ. we should plant more trees. වැඩියෙන් ගස්. මොකටද? to protect nature. ස්වභාවධම ආරක්ෂා කරන්නට. to protect nature. අපි ප්ලාස්ටික් භාවිතය අඩු කළ යුතු අතර හැකි සෑම අවස්ථාවකම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි. අපි අඩු කළ යුතුයි. we must reduce. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන. අනිවාර්යෙන් කරන දෙයකට අපි දාන්නේ should නෙමේ must. we must reduce. අපි අනිවාර්යයෙන්ම අඩු කළ යුතුයි. මොකද්ද? the use of plastic. plastic භාවිතය. the use of plastic. and ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි. recycle waste. අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ යුතුයි. whenever possible. හැකි සෑම අවස්ථාවකම. whenever possible. අපි ගංගා වැව් හෝ මුහුදට කසල නොදැමිය යුතුයි. we should not throw. එහෙම නැත්නම් we should not throw. should not කෙටි කරලා ලියන්න එපා රචනාවකට. should not වෙනම ලියන්න. we should not throw. අපි කසල වලට කියනවා garbage. මොනවටද අපි දාන්න? into rivers. ගංගා තුලට. into rivers. lakes. වැව් තුලට. or the sea. මුහුදට. අපි ගංගා වැව් හෝ මුහුදට කසල නොදමිය යුතුයි. විදුලිය සහ ජලය ඉතිරි කිරීමටද පරිසරය ආරක්ෂා කිරීමට හොඳ ක්‍රමයක්. විදුලිය ආරක්ෂා කිරීම, ඉතුරු කිරීම ආරක්ෂා කිරීමට අපි කියනවා saving electricity and water. ජලය සහ විදුලිය. is වෙනවා also a good way. හොඳ ක්‍රමයක්. to protect the environment. Saving electricity and water is also a good way to protect the environment. පාසල සහ ප්‍රජාවන් පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කළ යුතුයි. පාසල් schools, ප්‍රජාවට අපි කියනවා communities. schools and communities බහුවචනෙන්
should organize. පාසල් සහ ප්‍රජාවන් සංවිධානය කළ යුතුයි. should organize environmental awareness programs. පාරිසරික දැනුවත් කිරීමේ වැඩසටහන. environmental awareness programs. පරිසරය ආරක්ෂා කිරීම සෑම කෙනෙකුගේම වගකීමක්. Everyone has a responsibility. හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. Everyone කියන්නේ always it is singular. Everyone කියන එක හැම වෙලාවෙම අපි ඒක වචනෙන් භාවිත කරන්නේ. ඒ නිසා මෙතන have වෙනුවට has යොදලා තියෙන්නේ. Everyone has a responsibility to protect the environment. පරිසරය ආරක්ෂා කරන්නට. අපි අද පරිසරය ආරක්ෂා කළහොත් අනාගත පරපුරට වඩා හොඳ ජීවිතයක් හිමි වෙනවා. If we protect the environment. අපි ආරක්ෂා කළහොත් ආරක්ෂා කරන්නේ නම් කියන එකට අපි ගන්නේ if කියන පදය. If we protect the environment today. අද අපි පරිසරය ආරක්ෂා කළොත් future generation will have a better life. Future generation අනාගත පරම්පරාවට will have a better life. වඩා හොඳ ජීවිතයක් අනාගතේ හම්බ වෙනවා. එබැවින් අපගේ පරිසරය පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට අපි සියලු දෙනා එක්ව කටයුතු කරමු. එබැවින් therefore let us work together. let us කියන්නේ මෙතන අපි work together එකට වැඩ කරමු. let us කියන එක බහුවචන පදේ. let us work together අපි එකට වැඩ කරමු. මොකටද? to keep our environment clean and healthy. අපේ පරිසරය තබා ගන්නට පිරිසිදුව සහ සෞඛ්‍ය සම්පන්නව. Therefore, let us work together to keep our environment clean and healthy. මෙන්න මේ විදිහටයි අද අපි රචනාව අවසන් කරන්නේ. මෙය සාමාන්‍ය පෙළට තාම වැදගත් එන්න පුළුවන් ටාගට් එසේ එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. තවත් ලස්සන පාඩමකින් අපි නැවත හමු. ඔබට සුබ දවසක්.